හරි පුතේ. අපි මේ කතා කරන්න යන්නේ ශාකයේ පාඩමේ තියෙන ඊළඟ වැදගත් කොටසක්. මේ අවුරුදු 2025 විභාගයට රචනා ප්‍රශ්නයක් එන්න ලොකු ඉඩක් තියෙන කොටසක් බිංදු දෙය ගැන. හරි. බිංදු දෙයේදී අපි වැදගත් වෙන්නේ අපි දැනගෙන ඉන්න ඕනේ මුලින්ම උච්ඡේදනය ගැන. උච්ඡේදනය ගැන මම කලින් වීඩියෝ එකක් දාලා තියෙනවා. උච්ඡේදනය කියන්නේ ශාක ප්‍රරෝහ කොටස්වල වැඩි වශයෙන් පුටිකා හරහා දහවල් කාලයේදී ජලය වාෂ්ප විදිහට ඉවත් වෙන එක. දැන් රාත්‍රී කාලයට වෙන්නේ මොකද්ද? රාත්‍රී කාලයටයි ආය සාපේක්ෂ ආර්ද්‍රතාවයේ වැඩි වෙලාවටයි උච්ඡේදනය නතර වෙනවා. ඒ කියන්නේ මොකද්ද? ශාක පත්‍ර වලින් ජලය වාෂ්ප විදිහට වායුගෝලයට ඉවත් වීම නතර වෙනවා. දැන් එහෙනම් උච්ඡේදනය නතර වුණා කියන්නේ මෙන්න මේ ක්‍රියාවලිය නතර වෙනවා. උච්ඡේදනය නතර වුණාම වෙන්නේ ශාක දේහයෙන් ඉහළට ඇදෙන ජල ඛනිජ කඳ ඒ කියන්නේ රසෝද්ගමනයත් නතර වෙනවා. හේතුව ඒක ඉහළට ඇදෙන ක්‍රියාවලිය නතර වෙන නිසා. හරි. දැන් එහෙනම් උච්ඡේදනය නතර වුණාම රසෝද්ගමනයත් නතර වෙනවා. දැන් එතකොට ශාක මුල ඕක ගැන අවධානයක් නැහැ. ශාක මුල මොකද කරන්නේ? ජලය අවශෝෂණය වෙනවා ජල විභව අනුක්‍රමණයක් ඔස්සේ අක්‍රීයව, ඛනිජ අවශෝෂණය වෙනවා සාන්ද්‍ර අනුක්‍රමණයට එරෙහිව, ඛනිජ අවශෝෂණය වෙනවා ATP වැය කරමින් සක්‍රීයව. දැන් ඛනිජ අවශෝෂණය වෙලා මුලේ එකතු වෙනවා, ජලය අවශෝෂණය වෙලා මුලේ එකතු වෙනවා. මේ ක්‍රියාවලිය දිගටම වෙනවා. රාත්‍රී කාලයේ හෝ අසාපේක්ෂ ආර්ද්‍රතාවය ඉතා වැඩි වෙලාවට එකතු වෙලා මුලේ ජල ඛනිජ සාන්ද්‍රණය වැඩි වෙලා ගොඩ ගැහිලා මෙතන ඉතා ඉහළ පීඩනයක් ගොඩනගෙනවා. මේකට අපි කියනවා මූල පීඩනය කියලා. මෙන්න මූල පීඩනයක් ගොඩනගෙනවා ශාකයේ මුලේ. මේ ගොඩනගෙන මූල පීඩනය නිසා එකතු වෙච්ච ජලයයි ඛනිජයි තල්ලු වෙලා ශාක දේහයේ ඉහළට ගමන් කරනවා. මේක ලොකු ගස්වල, ඒ කියන්නේ අඹ ගහක කොස් ගහක වගේ වෙන්නේ නැහැ. හේතුව ගහ ලොකු වැඩි, උස වැඩි. අකාෂ්ඨීය පොඩි තෘණ පැලවල එහෙම තල්ලු වෙලා ගිහිල්ලා දැන් පූටිකා වැහිලානේ තියෙන්නේ. ඒ වගේ එළියට යන විදිහක් නැහැනේ. ශාක දේහයේ ජල ජිද්‍ර හරහා ශාක පත්‍රයේ තුඩවල් වලින් ධාර වලින් බිඳු විදිහට වැටෙන්න පටන් ගන්නවා. මෙන්න මේක තමයි සරලව බිඳු දෙය කියන්නේ. එහෙනම් බිඳු දෙයට හේතුව මොකද්ද? උච්ඡේදනය නතර වෙච්ච නිසා මුලෙන් අවශෝෂණය වෙච්ච ජලයයි ඛනිජයි මුලේ පීඩනයක් ගොඩනගලා තල්ලු වෙලා ගිහිල්ලා ශාක පත්‍ර කෙලවර වලින් බිඳු විදිහට වැටෙන එක. අපි මේ වගේ සරල කොටසක් ඔස්සේ ඊළඟට හමු වෙමු.